හරි කට්ටිය මේ උංග දවසකින් වීඩියෝ එකක් අපි අරන් ආවේ. දැන් ටික දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඒ නිසා කොහොමත් මේ කියන්නේ Laravel 12 මේ රිලීස් වුණා. Laravel 12 එක රිලීස් වුණාට පස්සේ කොහොමත් එකක් ගේන්න හිටියේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ සීරීස් එකක් ඒක ගේන්න දැන් ටික දවසක් යනවා රිලීස් වෙලා ඒක ගේන්න බැරි වුණා. මේ ඒ කියන්නේ 12.9 එක ඒ කියන්නේ මේ ඒක ලේටස්ට් එකත් ඒ කියන්නේ 12 එකෙත් මේ ස්ටේබල් තව version එකක් අන්තිම රිලීස් වෙලා තියෙන්නේ අප්‍රේල් 16. ඒ කියන්නේ මේක මම හිතන්නේ පෙබ්‍රුවරි විතර පළවෙනි එක රිලීස් උනේ. ඒ කියන්නේ 12 එක මට මතක නැහැ පෙබ්‍රුවරි හරි මාර්තු හරි මට හරියට මතක නැහැ. මේ දැන් ඒ ටික දවසක් වෙනවා. මේ ඊට පස්සේ තමයි මේ ගේන්න හිතන් හිටියේ එකක් හරිද. ඒ කියන්නේ අපේ මේ දැන් අපි ගත්තොත් එහෙම අපේ channel එකේ ගත්තොත් අපි සයිබරයිසම් එකට ගියොත් එහෙම අපේ channel එකට ගියොත් එහෙම ඕකේ වීඩියෝ වල ගොඩක් යටම හරිද? ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අපිත් එක්ක කලින් හිටියානම් මං හිතන්නේ මේකේ Laravel මේ අපේ අවුරුදු 3කට කලින් අන්තිමට අපි ගෙනහැල්ලා තියෙන. ඒ කියන්නේ මේ Laravel introduction එක. Laravel introduction එකක් ගෙනාවේ අවුරුදු 3කට කලින් මේ ඒ කියන්නේ මේ ගෙනාවේ මං හිතන්නේ මේක Laravel 9 වලින්ද කොහෙද ගෙනහැල්ලා තියෙන්නේ මේ වීඩියෝ එක. හරිද? මේක ඊට වඩා දැන් චුට්ටක් වෙනස්. ඒ කියන්නේ මේකේ ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. මේක ඔයගොල්ලන්ට බලනවා නම් මේ ගොඩක් දේවල් තියෙනවා. ඒකේ මේ ඒ කියන්නේ තාම 12 වලටත් ගොඩක් මේ දේවල් වැලිඩ් හරිද? පොඩි පොඩි දේවල් විතරයි වෙනස් වෙන්නේ. මම 12 නිසා ආයෙ ඔයගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකින්ම පටන් ගන්නම් මේක. හරිද? මම මේ ඔයගොල්ලන්ට ගත්තේ මේක පෙන්වන්න. ඊට පස්සේ අපි මෙතනට ආවොත් එහෙම කවුරු හරි දන්නේ නැත්නම් Laravel කියන්නේ මොකක්ද කියලා අපි එතනින්ම පටන් ගමු පොඩ්ඩක් ඉගෙනගෙන. හරිද? ඒ කියන්නේ PHP කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා කට්ටිය දන්නවා ඇති. ඒ කියන්නේ ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒක මත ලියවිච්ච ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ PHP ෆ්‍රේම්වර්ක්ස් ගොඩක් තියෙනවා. හරිද? PHP ෆ්‍රේම්වර්ක්ස් ගොඩක් තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ වැඩිම යූසේජ් එකක් තියෙන Laravel වල 140 ගණනක් විතර යූසේජ් ඒ කියන්නේ ඇප්ලිකේෂන් වලින් ෆ්‍රේම්වර්ක් යූස් කරන ඒවායින් වැඩිම ෆ්‍රේම්වර්ක් ඒ කියන්නේ වැඩිම විදිහට යූස් කරන්නේ Laravel එක. හරිද? ඒක ගොඩක් ලේසි සහ අපිට ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඒකයි ඒක යූස් කරන්නේ. දැන් අපි Laravel ගත්තොත් එහෙම අවුරුදු 13කට කලින් මේක පළවෙනි රිලීස් එක ඇවිදින් තියෙන්නේ 2011 දී. දැන් අලුත්ම එක තියෙන්නේ Laravel 12. හරි? 12 තමයි version එක තියෙන්නේ. හරි? ඔයගොල්ලන් නිකන් පෙන්නන්න මේක ගත්තේ. ඊට පස්සේ අපි යමු Laravel documentation එකට. laravel.com කියලා. ඒකේ තියෙනවා එයාලගේ documentation එක. හරිද? මේකේ ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ අර ගොඩක් ෆ්‍රේම්වර්ක් වල තියෙනවා වගේ ඒ කියන්නේ සමහරක් ෆ්‍රේම්වර්ක් වල නම් හරි ડોකියුමන්ටේෂන් එහෙම නැති ඒවාත් තියෙනවා. ඒ කියන්නේ මේ Laravel වල හොඳ ડોකියුමන්ටේෂන් එකක් තියෙනවා. ඇත්තටම මේක අපිට ගියොත් එහෙම ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කලින් ආපු versions ඒවා මේ විදිහට ඊට පස්සේ මේ අපේ latest version එක ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මේ රිලීස් නෝට් එකේම මේ තියෙන මේ තියෙන්නේ කො 12 එකක් හරි මේ තියෙන්නේ මම කිව්වේ පෙබ්‍රුවරි ඇවිදින් තියෙන්නේ 25 පෙබ්‍රුවරි 24 තමයි අ, මේ 12 රිලීස් වෙලා තියෙන්නේ හරිද මේ ඒකට මෙතන අපේ ඕනි PHP version එහෙමත් කියලා තියෙනවා අඩුම 8.2 වත් අපේ version එකක් තියෙන්න ඕනි ඒ කියන්නේ PHP version එක තියෙන්න ඕනි Laravel 12 වලින් අපි වැඩ කරන්න හරිද ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක නිකන් ඉඳලා කියවුවත් කමක් නැහැ. මේ කියන්නේ ඒ තරම් ගොඩක් දේවල්. ඒ කියන්නේ ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන එකේ ඉඳන් ඒ කියන්නේ ආකිටෙක්චර් එක ඒක කොහොමද වැඩ කරන්නේ? ඒ හැමදේම ඒ කියන්නේ නිකන් අයිඩියා එකක් ගන්න ඕගොල්ලෝ මේ ටික නිකන් බැලුවත් කමක් නැහැ. මොකද අර ඕගොල්ල නිකන් හරි මේක බලලා තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට මේක වැඩ කරගෙන යද්දි ගොඩක් දේවල් ලේසි වෙයි. හරිද? ඒ කියන්නේ සමහරක් වෙලාවට මේකේ සමහරක් වෙලාවල් දන්න කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් මේ ડોකියුමන්ටේෂන් එකේ තියෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් හරි මේක බලලා තියාගන්න එක ගොඩක් හොඳයි. හරි? හරි. මුලින්ම මේ අපි යමු ඒ කියන්නේ අපි කලින් වීඩියෝ තියෙන හින්දා මම වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ මේක. අ, අපි Laravel ඇප්ලිකේෂන් එක හදාගෙන ඒකෙන් එක්ස්ප්ලেইন කරයියම් කොහොමද මේකේ වැඩ වෙන්නේ කියලා. හරිද? හරි. මේකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ඉස්සල්ලා මේ ඔයා පළවෙනි වතාවට
ලාරවල් කරනවා නම් මෙන්න මේක කළා. ඒ කියන්නේ ඔයා දාගන්න ඕනි PHP දාගන්න ඕනි, කම්පොසර් දාගන්න ඕනි, ඊට පස්සේ node දාගන්න ඕනි. ඒ ටික ඉන්ස්ටෝල් කරගන්න ඕනි ඔයාගේ කම්පියුටර් එකට. හරිද? ඒ කියන්නේ ඔයා ඔය මේ සෑම්ප් එක එහෙම සෑම්ප් වගේ මොකක් හරි දෙයක් ගත්තොත් අපි ගමුකෝ නිකන් සෑම්ප් වගේ මෙන්න මේ වගේ එකක් ගත්තොත් එහෙම ඔයාට මේ ඔයගොල්ලෝ Windows 10 පාවිච්චි කරනවා ලේසි මේ වගේ එකක් ගත්තට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා මේ ඉන්ස්ටෝල් කරගන්න තියෙන. එතකොට ඔයාට PHP එහෙම ලැබෙනවා. හරිද? මෙන්න මේ අලුත් එක යූස් කරන්න නැත්නම් 12 මේ පාවිච්චි කරන්න බෑ. හරිද? මේ එතකොට ඔයාට PHP එහෙම හම්බෙනවා. ඊට පස්සේ තව කොම්පොසර් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. කොම්පොසර් කියලා එකක් තියෙනවා. ඔව්. කොම්පොසර් කියලා. හරිද? මේකේ තමයි මේකෙන් තමයි පැකේජ් එහෙම අපි දාගන්නේ. හරිද? මෙන්න මේ වගේ ටික ඒ ටික ඔයාලා දාගෙන තියාගන්න ඕනේ. හරිද? මේක වැඩ කරන්න කලින්. හරි. එතකොට මේ ඔයා පළවෙනි වතාවට කරනවා නම් මෙන්න මේක රන් කරගන්න ඕනි. මේකෙන් ඔයාගේ අර ඒ කියන්නේ Laravel මේ අර ඉන්ස්ටෝල් වෙන මේ ටික දාලා ටික ඔයාගේ මැෂින් එකට ඩවුන්ලෝඩ් වෙන එක වෙන්නේ. හරිද? ඊට පස්සේ සරලව මෙන්න මේ කමාන්ඩ් එක තියෙනවා. මම නිකන් මේක මෙහෙම කොපි කරගන්නම්. මම VS Code එකක් ගත්තා. හරිද? මේකේ මම ටර්මිනල් එකක් ගන්නම්. ටර්මිනල් එක අරගෙන මම මේ ටෙස්ට් ප්‍රොජෙක්ට් කියලා ඉවරලා ප්‍රොජෙක්ට් මේ ෆෝල්ඩර් එකක් හදලා තියෙන්නේ. හරිද? මම මෙන්න මෙහෙම මේක පේස්ට් කරගන්නවා. මේ කෝපයිලට් එකක් ආවනේ මෙතෙන්ට. හරි. හරි මම මේක නිකන් ගහන්නම් Laravel ඇප් එකක් හදාගන්න යන්නේ. මම නිකන් Laravel new කියලා වගේ එකක් හදාගන්නම්. නැත්නම් Laravel test කියලා. Laravel test කියලා එකක් මම හදාගන්නම්. මෙන්න මේ විදිහට ඇප් එක. හරිද? හරි. මම ඒක ක්ලික් කරලා එන්ටර් කරාට පස්සේ මගෙන් අහනවා මේ ස්ටාර්ටර් කිට් එක මොකක්ද ඕනේ කියලා. ඒ කියන්නේ මේක ඒ කියන්නේ මේකද අපි Laravel පාවිච්චි කරනකොට මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ UI එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් අපේ වෙබ් ඇප්ලිකේෂන් එකක් හදනකොට front end එකයි back end එකයි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ front end එක කියලා ගත්තොත් ඒ කියන්නේ අපේ UI එක. UI කියන්නේ අපිට ඇහැට පේන දේ තියෙන්නේ. ඒ කියන්නේ අපි HTML CSS වලින් එහෙම හදන්නේ. හරිද? වෙබ් page අන්න ඒක තමයි UI එක. ඊට පස්සේ back end එක කියන්නේ අපි ඔය database එකට connect වෙන part එක, එතකොට ඇතුලේ තියෙන logics ඒ වගේ දේවල්. හරිද? දැන් මේ Laravel මේකේ මොකක් හරි මේ ස්ටාර්ටර් කිට් එකක් ඕනිද කියලා අහනවා. හරිද? මේ ස්ටාර්ටර් කිට් කියන එක ගත්තොත් එහෙම මෙන්න එතන ඒක තියෙනවා මොකක්ද කියලා ඔයාලට බලා ගන්නත් තියෙනවා. හරිද? මෙයාලා ගොඩක් මේ තියෙනවා අර හදලා ඒ කියන්නේ අර ලස්සනට කියා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අපිට නිකන් අර ලේසි කරන වැඩක් තියෙන්නේ. හරිද? ස්ටාර්ටර් කිට් එකෙන් කරන්නේ. ඒ කියන්නේ අපිට මේ අර පොඩි නිකන් ටෙම්ප්ලේට් එකක් වගේ හදලා දෙනවා මේ ඇප්ලිකේෂන් එක. මේ කියන්නේ පටන් ගන්න. ඒ කියන්නේ අර දැන් ඒ කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්න නැතුව නිකන් පුංචි ලොගින් එකක් එක්කලා පුංචි ඩෑෂ්බෝඩ් එකක් වගේ ඒ වගේ පොඩි දේවල් ටිකක් අපිට හදලා දෙනවා. හරිද? මේ ස්ටාර්ටර් කිට් එකෙන් කරන්නේ දේ. හරිද? අර නිකන් අපි අර බිඳුවේ ඉඳන් යන්නේ නැතුව අර පොඩි ලෙවල් එකක් අපි උට්ට දාන එක තමයි කරන්නේ. මේකදී අහනවා අපිට ස්ටාර්ටර් කිට් එකක් ඕනිද? නැත්නම් ඒක අපි ස්ටාර්ටර් කිට් එක React-ද, Vue-ද, Livewire-ද කියලා. හරිද? දැන් අපි මේ නන් තේරුවොත් මොකද? නන් තේරුවොත් වෙන්නේ අපිට කෙලින්ම මේක අපිට පස්සේ ඕනම් මේවා දාගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට මේකෙදි කෙලින්ම අහනවා. ඒ කියන්නේ අපි නන් තේරුවොත් එහෙම අපිට නිකම්ම බ්ලේඩ් ෆයිල් වලින් තමයි ඒ කියන්නේ මේ කියන්නේ මේ Laravel වල UI අපි හදන ඩිෆෝල්ට් ෆයිල් එක තියෙන බ්ලේඩ් කියලා. ඒ කියන්නේ බ්ලේඩ් කියලා එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා. හරිද? ඒ ෆයිල් වලින් තමයි මේ හදාගෙන යන්න වෙන්නේ. React කියන එක දුන්නොත් එහෙම අපිට React වලින් මේ ඇප් එක බිල්ඩ් කරන් ගිය හැකියි. හරිද? ඒ කියන්නේ UI එක React වලින්. ඒ කියන්නේ මේ React හරි Vue මේක Livewire ගත්තත් ඒත් blade ෆයිල්ම තමයි. හරිද? මේ අපේ Livewire ගැන එහෙමත් ඔය මේ වීඩියෝ ටිකක් තියෙනවා කලින් ඒ ටික ඔයා ගිහින් බලන්න මේවා ටිකක් ගන්න හම්බෙයි. හරිද? මේ Vue ගැන එහෙමත් මේ වෙනම තියෙනවා. ඒවත් ගිහින් බලන්න ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. හරිද? මේ දැන් මේ React Vue දෙකෙන් ඒ කියන්නේ
දැන් අපි හිතමුකෝ දැන් අර බෑක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් වෙනම ඇප්ලිකේෂන් හදන ඒවා එහෙම තියෙන. ඒ කියන්නේ ඔයාට බෑක් එන්ඩ් එක වෙනම ෆ්‍රන්ට් එන්ඩ් එක වෙනම එහෙම ඇප්ලිකේෂන් හදන ඒවා බව ඔයගොල්ලෝ සමහරක් වෙලාවට දැකලා ඇති. ඒ කියන්නේ React Vue කියන්නේත් වෙනම ෆ්‍රේම්වර්ක්ස් නේ. හරිද? වෙනම තියෙන ෆ්‍රේම්වර්ක්ස් තමයි ඒවා. හරිද? ඊට පස්සේ මේ දැන් සාමාන්‍යයෙන් අපි ඔය වෙනම් බෑක් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එකයි ෆ්‍රන්ට් එන්ඩ් එකයි හදුවොත් එහෙම අපි දැන් අපි නිකන් view ගමුකෝ view වලින් ගත්තොත් එහෙම view වලින් ෆ්‍රන්ට් එන්ඩ් එක හදලා ඉවරලා බෑක් එන්ඩ් එක අපි මොකක් හරි එකකින් හදලා API වලින් ওই දෙක කනෙක්ට් කරනවා ඒ විදිහට හරිද හැබැයි අපිට මේ මෙන්න මේකෙදි මේකත් එක්කලා මේකෙදි අපි inertia කියලා පැකේජ් එකක් ඔටෝමැටිකලි යූස් වෙනවා මේ ස්ටාර්ටර් කිට් එක මේකෙදි ඔටෝමැටිකලි අපිට ඉන්ස්ටෝල් කරනවා හරිද ඒ කියන්නේ මේක ආවේ මේ කියන්නේ මේ කෙලින්ම මේක ඉන්ස්ටෝල් කරන්න මේ විදිහටම ආවේ මේ Laravel 11 වල ඉඳන්. හරිද? ඔය 11 වල ඉඳන් තමයි ඊට කලින් අපි මේ ඒ කියන්නේ අපිට නිකන් ඇප්ලිකේෂන් එක. ඇත්තටම මේ නන් එකෙන් තමයි පටන් ගන්න. හරිද? ඒ කියන්නේ මේ වගේ ඉස්සර තෝරන්න දුන්නේ නැහැ. ඒකෙදි අපි කරන්න. ඔව් 11 එකේ 10 එකේ හරි 11 එකේ මට මතක තියෙන 11 එකේ තමයි ආවේ. 10 එකේ මේක තිබ්බේ නැහැ. මට මතක විදිහට. හරිද? එතකොට ඒ කාලේ අපි කරන්නේ අපි වෙනම ඉනර්ෂියා එක ඉන්ස්ටෝල් කරනවා. නැත්නම් මේ ස්ටාර්ටර් කිට් එක වෙනම ඉන්ස්ටෝල් කරනවා. වෙනම ඉන්ස්ටෝල් කරලා තමයි අපි Vue React හරි මොකක් හරි දාගන්නේ. හැබැයි දැන් මේගොල්ලෝ නිකම්ම දීලා තියෙනවා. හරිද? හරි අර ඒ කියන්නේ අපේ පරණ මේ ඉනර්ෂියා වීඩියෝ ටිකක් තියෙනවා ඉනර්ෂියා වලින් කොහොමද මේව පටන් ගන්න කියලා ඒ වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාට තේරෙයි මේකත් එක්කලා වෙනස. ඒකෙදි එහෙම නෙමෙයි අපි කරේ අර අපිට ඉන්ස්ටෝල් ගන්න සිද්ධ වෙනවා. හරිද? මේ වෙනම දැන් මේකෙදි අපි ගත්තට පස්සේ මේ React හරි Vue හරි දෙක මොකෙන් ගත්තත් අපිට වෙනම ප්‍රොජෙක්ට් හදන්න ඕනේ නැහැ. අපේ මේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙම ඒ කියන්නේ අපේ Laravel app එක ඇතුළෙම අපිට UI එක විතරක් මේකෙන් බිල්ඩ් කරගන්න පුළුවන්. හරිද? මම මුලින්ම Vue වලින් හදන්නම්. හරිද? මේ කියන්නේ මම UI එක හදන්න Vue තෝරගන්නවා. ඊට පස්සේ මේක යහනවා ඔතෙන්ටිකේෂන් එක. ඔතෙන්ටිකේෂන් එක Laravel එකේ තියෙන ඔතෙන්ටිකේෂන් එක යූස් කරනවද work OS එක යූස් කරනවද? මේක කියන්න කලින් අපි යන් work OS එකට. මෙතන දීලා තියෙනවද මේකක්? මතකද තිබ්බද කොහෙද work OS දැන් Google එකේ සර්ච් කරලා තෝගෙනවා මේ හරි අන්න හරි මෙන්න තියෙන work OS ඒකට ගියානේ හරි මේ work OS කියන්නේ අපිට authentic වලයි මේ මෙතනින් ගිහලා මේ අලුත් app විදිහට ගමු මම නිකන් මෙතනින් ගන්නම් new tab එකක් විදිහට මෙතන ඔයා දැනගන්න ඕනේ දෙයක් තියෙනවා මේක සමහරක් වෙලාවට මේ බොරුවට සමහර නොදන්න කට්ටියම බොරුවට නිකන් මේ work OS එකෙන් ප්‍රොමෝට් කරන කට්ටිය ඉන්නවා මේක හරියට දැනගෙන කරන්න ඕනේ හරිද මේ work OS කියන්නේ අපිට මාර ලේසි. හරිද? ඒ කියන්නේ අපිට login ඒ කියන්නේ login මේ register පැත්ත authentication පැත්ත හදාගන්න මාර ලේසි මේ work OS එකෙන්. හරිද? මේ අලුතෙන් දීලා තියෙන මේ 12 වලින් ඉඳන් තමයි මේ ඒ කියන්නේ work OS කලින් ඉඳන් තිබ්බා. මේ Laravel වලට මෙහෙම introduce කරේ මේ 12 වලින් ඉඳන් තමයි මේක introduce කරේ. හරිද? මේකෙන් Google login, Facebook login ඒවා හැම දාන්නත් මාරම ලේසි. හරිද? يعني work OS අපි ගියොත් එහෙම අන්න හරි මේ තියෙන්නේ මෙන්න මේ වගේ යාළගේ වෙනම එකක් තියෙනවා. හරි මේකේ ඩෑෂ්බෝඩ් එකක් එහෙම තියෙනවා. තා අපිට account එකක් හදාගෙන ඒක අරකට කනෙක්ට් අපේ මෙතන app එකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. හරිද? හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. work OS කියන්නේ සල්ලි වලට ගන්න තියෙන පැකේජ් එකක්. හරිද? මේ තියෙන්නේ යාළගේ මේවා ටික. හරිද? ඒ කියන්නේ මේකෙදි යූසර්ස්ලා මිලියනයක් වෙනකන් මේ ඇප් එක මේ ප්‍රී තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඩොලර් 2500ක් දුකද යනවා. ඔව්. මාසෙකට ඩොලර් 2500ක්. හරිද? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? මේ ඇඩිෂනල් ඊට පස්සේ දෙවනි මිලියනේ ඉඳන් මාසෙකට ඩොලර් 2500ක්. හරිද? දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද ඉතින් මේ යූසර්ස්ලා මිලියනයක් එන්නේ නැහනේ මේ අපේ ඇප් එකකට කියලා. ඇත්තටම ඒ කියන්නේ ඉස්සර යූසර්ස්ලා මිලියනයක් ගන්න එක අමාරු ඇති. දැන් වෙබ්සයිට් එකකට මොකක් හරි වා e-commerce එකක් වගේ හැදුවොත් එහෙම දැන් හිතන්න ඩරාස් එකේ වගේ එක මිලියන කීයක් ඉන්නවද යූසර්ස්ලා. හරිද? ඒ වගේ දැන් තව ඔය ලංකාවේ ජනප්‍රිය යූසර් මේ e-commerce site ඉන්නේ. ඕවැ රෙජිස්ටර්ඩ් යූසර්ස්ලා ලක්ෂ කීයක් ඉන්නවද? ලක්ෂ ගණන් ඉන්නවා. හරිද? මොකද දැන් බලන්න දැන් ලංකාවෙම මේ මොකක් මිලියනේ පන්නලා තියෙන YouTube channel විතර කීයක් තියෙනවද?
දැන් මිනිස්සු ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ accounts ඕන තරම් හැදෙනවා. දැන් සමහරක් වෙලාවට ගත්තොත් එහෙම දැන් මේ සමහරක් වෙලාවට මොකද්ද මේ එක එක account වලින් එයා ගිහිල්ලා වඩු ගන්න. ඒ කියන්නේ e-commerce app එකක් ගියා. ඒක එකපාරක් වෙන email එකකින් log වෙනවා. ආයි ඒක අමතක කරන ආයි තව එකකින් log වෙනවා. හැබැයි එතන account දෙක තුනක් හැදිලා අන්තිමට එක user කෙනෙක්ට account දෙක තුනක් හැදිලා. හරිද? ඒ විදිහට මේ 1 මිලියන් එක ඒ කියන්නේ ඔයා හදලා මාසෙන් පනින්නේ නැහැ. සමහරකට අවුරුදු දෙක තුනක් ගිහිල්ලා 1 මිලියන් පනින්න පුළුවන්. හැබැයි ඔයා ඇප්ලිකේෂන් එක හදනකොට දැන් හිතන්නකෝ ඔයා කාට හරි ක්ලයන්ට් කෙනෙක්ට හදනවා නම් ඒ ඇප්ලිකේෂන් එක ඔයා කියනවා හරි මේ මම ඔයාට මෙහෙම හදලා දෙන්නම්. ඒ කියන්නේ ඒ කියන්නේ ඩොලර් 2500ක් කියන එක දැනට ලක්ෂ 7මාරක් විතරනේ. හරිද? මාසෙකට ලක්ෂ 7මාරක් මේ අඩු ගානේ මේ සර්වර් එකකටවත් ගෙවන්න කැමති මේ ක්ලයන්ට්ලා එක්කෙනෙක්ට දෙන්නෙට වඩා නෑ ලංකාවේ. මේ වගේ ඔතෙන්ටිකේෂන් පැකේජ් එකකට ජීවිතේට ගෙවන එකෙක් නෑ ලංකාවේ. හරි ලංකාවේ තියා සාමාන්‍යයෙන් මේ වෙන ෆොරින් කන්ට්‍රි එකවල් ලේසියෙන් අපිට අර ගොඩාක් ලොකු කම්පැනියක් ඇරෙන්න සාමාන්‍ය එකකින් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් ඔය මේ ඕගොල්ලෝ ඔය මේකේ ඔය හම්බෙන ක්ලයන්ට්ලා එහෙම ඒ කිසිම එක්කෙනෙක්ගෙන් ඔයාට මේ වගේ මේ එකක් ගන්න පුළුවන් මේක නම් හම්බ වෙන්නේ නැහැ. හරිද? පුළුවන් ක්ලයන්ට් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පැකේජ් එකේ හැම යූස් කරන්න හදන්න එපා. මේ සාමාන්‍යයෙන් ඒක පබ්ලික් යූසර්ස්ලා එන්නේ නැති මේ ඇප් එකක් නම් කමක් නැහැ. හැබැයි පබ්ලික් යූසර්ස්ලා එන ඇප් ඒ කියන්නේ නිකන් මොකක් හරි නිකන් ඔයා හිතන්න මොකක් හරි සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ යෝ අන්තිම මුළු ජීවිත කාලෙටම ඔක යූසර්ස්ලා 100 200 යන හැදෙන්නේ මේක පාවිච්චි කරලා කමක් නැහැ. හරිද? හැබැයි එහෙම නැත්තම් මේක හදන්න එපා. හරිද? මේක යූස් කරන්න එපා. මොකද අන්තිමට යූසර්ස්ලා ටික පිරුණාට පස්සේ ඊට පස්සේ මේ එතනින් එහාට අලුතෙන් යූසර්ස්ලා හදා ගන්න වෙන්නේ නැහැ. මොකද ක්ලයන්ට් අර ගාන ගෙව්වේ නැත්තම් මේකට. ඒ හින්දා එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. තව එක එක දේවල් වලට තව මේ යනවා. මේ සල්ලි යනවා. හරිද? ඒ හින්දා මේක දැනගෙන පාවිච්චි කරන්න. නිකන් අනේ අලුතෙන් දීපු හොඳ එකක් කියලා හම්බෙන ඕන මගුලක් ඒ විදිහට පාවිච්චි කරන්න හදන්න එපා. ඒක දැනගෙන පාවිච්චි කරන්න. හරි? හරි. ඊට පස්සේ හරි මම මේක work OS එක නැතුව Laravel built-in authentication එක පාවිච්චි කරන එකට ඇතුලේ තියෙන එක. හරි. ඊට පස්සේ මේකේ මොකද්ද මේ ටෙස්ටිං ෆ්‍රේම්වර්ක් එක මොකද්ද කියලා අහනවා මම ටෙස්ට් එක ගන්නවා. හරි ඊට පස්සේ මගේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට හැදෙනවා. හරිද? අපි ආයි ડોකියුමන්ටේෂන් එකට යන් ඒක හැදෙනකම් හරි මේකෙදි මේ කියන්නේ ඊට පස්සේ npm install and npm run build එකක් ගහන්න කියන්නේ. මේක හැදෙලා ඉවරුනාට පස්සේ හරි. තාම මේක හැදෙනවා. හරිද? මේ පැකේජ් ටික install වෙලා ඔක්කොම ටික හැදෙනවා. හරි. මේකත් මේ npm install එක npm run build එකයි ගහන්නද කියලා අහනවා. හරි. කවන්න ගහන්න. මේකත් මේ ගාම්ම මේ වදින්න කියනවා. හරිද? හරි. එතකොට මේ OneNote module කියන එකත් මේ වුණා. හරි. ඔන්න දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේ දැන් මම මේ වෙනම ලොකු ප්‍රොජෙක්ට් එකකින් ඉන්නේ මම මේක විතරක් ගන්නවා. ඒක නෙමෙයි. මොකද ෆෝල්ඩර් එක ගත්තොත් ටෙස්ට් ප්‍රොජෙක්ට් එකේ මේක ගන්නම් ලොකු එක ඕනේ අපිට. අයින් කරා. හරි මේ තියෙන්නේ මම දැන් ගත්ත එකනේ. මේ ටර්මිනල් එක ක්ලෝස් කරනවා මම ඊට පස්සේ මේකට අදාළ ටර්මිනල් එක ගන්නවා. හරිද? හරි. දැන් මේ ගත්තා. ඊට පස්සේ මම යනවා මේ නෑ හරි. දැන් මේ ඇප්ලිකේෂන් එකේ රන් කරගන්න මොකද්ද කරන්න ඕනේ? කම්පොසර් රන් ඩිව්. මේක කෝඩ් එක ගැන දන්නවද කලින් මේ Laravel කරලා තියෙන කට්ටිය. මෙන්න මේ කමාන්ඩ් එක ආවේ Laravel 11 වලදී. ඒ කියන්නේ මෙහෙමයි. මේක රන් කරන්න දෙවිදිහක් තියෙනවා. එකක් තමයි PHP මේක තමයි ඉස්සර විදිහ. හරිද? PHP artisan server. මෙහෙම ගහලා තව ටර්මිනල් එකක් මේකේ මේ මං ඒ කියන්නේ දැන් ඔයාලා Laravel මේ මොකද්ද නිකන් බ්ලේඩ් ෆයිල් එකකලා තියෙන එකක් නම් ඒත් මේක වැඩ කරනවා Laravel blade ෆයිල් එකකලා තියෙන එකක් නම් මේ කමාන්ඩ් එක විතරක් ඇති නැත්නම් ඔයා මේ අපි දැන් මේකට view use කරලා තියෙනවානේ view පාවිච්චි කරලා තියෙනවානේ හරිද view පාවිච්චි කරලා තියෙන හින්දා මට මේකට සිද්ධ වෙනවා npm run dev කියන එකත් ගහන්න හරිද හරි මෙන්න මෙතකොට තමයි මේ ඇප්ලිකේෂන් එක හරියට රන් වෙන්නේ
හරිද අර කලින් අරකට එක ඔටෝමැටිකලි npm run build එක වැඩිච්ච හින්දා මේක ආවේ නැත්නම් අර ඒර එකක් එන්නේ හරිද හරි මෙන්න මේ කමාන්ඩ් දෙක ගහන්න ඕනේ මේක තමයි පරණ විදිහ හරිද ඉස්සර විදිහ මේක හැබැයි දැන් මේක ඕනි නැහැ දැන් මේ ටර්මිනල් එක ක්ලෝස් කරනවා මේකත් මම ක්ලෝස් කරනවා හරිද දැන් මොකද්ද කරන්න ඕනේ දැන් අපිට තියෙන්නේ composer undo මෙන්න මේක ආවේ Laravel 11 වල 11 වලත් version එකකින් හරිද එක version ඒ කියන්නේ Laravel 11 එකත් start එකේදී නෙමෙයි Laravel 11 වල පොඩි version එකකට පස්සේ මට version එක මතක නැහැ අන්න එකෙන් පස්සේ තමයි මෙන්න composer undo එක ආවේ composer undo එකේ වාසිය මොකක්ද දන්නවද ඒකෙදී ඔයාගේ server එක ඒ කියන්නේ back end එකයි front end එකයි ඒවා විතරක් නෙමෙයි යෝගේ වාගේ job ඒවා එතකොට මේ queue ඒ හැමදේම මේකේ රන් වෙනවා හරිද සියල්ලම රන් වෙනවා ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ හරිද සම්පූර්ණ මේක රන් වෙනවා හරිද මේ බා හරි මම ලස්සනට ඇප්ලිකේෂන් එක රන් වෙලා දෙනවා මේකේ ලොගින් රෙජිස්ටර් පවා වැඩ හරිද මේවා කිසි අවුලක් නැතුව වැඩ හරි හරි ඊට පස්සේ දැන් මේකේ මම යන්නම් මේකේ මේ කියන්නේ මේක නිකන් මේ ටික මම මේ නිකන් හඳුන්වගෙන යන්නම් මොනවද කියලා. ඒ කියන්නේ කලින් ඒවට දැන් 12 වල තියෙන වෙනස මොකද්ද? මේවා මොනවටද යූස් කරන්නේ? ඒ කතන්දරේ මම පටන් ගෙන යන්න. හරිද? ඒකේ මම නිකන් සාමාන්‍ය ඉස්සෙල්ලා එළියේ තියෙන ෆයිල් වලින් පටන් ගන්නවා. හරි? ඉස්සෙල්ලාම බලමු මේ ෆෝල්ඩර්ස් ගැන කතා කරන්නේ නැතුව මුලින්ම මම යන්න env ෆයිල් එක. මොකද්ද මේ env ෆයිල් එක කියන්නේ? env ෆයිල් එක කියන්නේ ඒ කියන්නේ මේක ඒ කියන්නේ අපි env කියලා කිව්වට ඔක environment ෆයිල් එක. හරිද? මොකද්ද environment එක? environment එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොකද සිංහල තේරුම් ගත්තත් නිකන් පරිසරය. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඩෙවලොප්මන්ට් කරන පරිසරය. හරිද? ඔයාගේ ඩෙවලොප්මන්ට් කරන පරිසරය. මොකද්ද ඩෙවලොප්මන්ට් කරන පරිසරය කියන්නේ? හරි? මේ ඔයා ඒ කියන්නේ ඔයාගේ දැන් මේ සාමාන්‍ය මේ ඇප් එකක් ගත්තාම ඇප් එකේ එක්කෙනෙක් හදනවා කියලා නෑනේ. සමහරක් වෙලාවට වෙන්න පුළුවන් මේ එකම ඇප් එක හරිද? දැන් ඔයා හිතන්න අපි හදමු මොකක් හරි නිකන් කම්පියුටර් ෂොප් එකකට මොකක් හරි අපි කම්පියුටර් ෂොප් එකකට අපි හදනවා කියලා හිතන්නකො ඔයා software company එකක ඉන්නවා එතකොට ඔයා එනවා project එකක් කම්පියුටර් ෂොප් එකකට හරි නිකන් e-commerce එකක් කියලා හිතමුකෝ e-commerce app එකක් හදන්න. ඕක හදන්න කී දෙනෙක් ගනීද? සාමාන්‍යයෙන් අපි හිතමු හදිසියකට ලොකු මේ කියන්නේ ගොඩක් හදිසිය ඇප්ලිකේෂන් එක සතියෙන් දෙකෙන් හදලා ඉවර කරන්න ඕනේ. සමහරක් වෙලේ 10 දෙනෙක් විතර එක්කව වෙලා මේක හදන්න පුළුවන්. හරිද? 10 දෙනෙක් විතර එක්කව වෙලා හැදුවට පස්සේ ඔය 10 දෙනාගේ ඒ කියන්නේ මේක ඒතර මේ GitHub එකට දාලා හරිද? ඇප්ලිකේෂන් එක GitHub එකට දාලා එතකොට JIT එකේ මේ තමයි තියෙන්නේ ඇප්ලිකේෂන් එක. හරි එතකොට අර 10 දෙනාම ක්ලෝන් කරගෙන ඒ ඇප්ලිකේෂන් එක වැඩ කරනවා. ඔය GitHub ගැන එහෙමත් මේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ අපේ පරණ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් අයිඩියා එකක් නැත්තම්. හරිද? දැන් 10 දෙනෙක් විතර වැඩ කරනවා නම් හරිද? ඔය 10 දෙනාගේ තියෙන්නේ ඒ කියන්නේ environment 10න්නේ. environment 10ක් කියන්නේ ඒ 10 දෙනාගේම database නේම් 10ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ database 10ක්නේ තියෙන්නේ. ඒ කියන්නේ එකම database එක නෙමෙයිනේ මේ ඔක්කොම මේ පාවිච්චි කරන්නේ. හරිද? නිකන් ඒ කියන්නේ තනි database එකක් තියෙනවනම් server එකේ database එක setup කරලා ඒකෙන් ගන්න ඕනේ. එහෙම නෑ. ගොඩක් වෙලාවට අර developers තනි තමන්ගේ තමයි ඒ කියන්නේ තමන්ගේ desktop එකේ මේ තමන්ගේ කම්පියුටරේ හදාගත්ත database එකෙන් තමයි connect වෙන්නේ. හරිද? ඒ development වලදී. එතකොට ඒකේ database name, එතකොට database username, database password. හරිද? ඒ ඔක්කොම එකිනෙකට වෙනස්. හරිද? ඒ එකිනෙකට වෙනස් වෙනවා. හරිද? ඒවා. එතකොට මේ අපි ඊමේල් එහෙම ටෙස්ට් කරන්න. හරිද? ඊමේල් එහෙම ටෙස්ට් කරන්න දැන් අර ඊමේල් සර්විස් පාවිච්චි කරන ඒවා තියෙනවා. නැත්නම් ඊමේල් ටෙස්ටිං ඇප්ලිකේෂන් තියෙනවා. ඔය මේල් ට්‍රක් වගේ දේවල්. හරිද? ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද ඒකින් මේ මේල් ටෙස්ට් කරන්න කියලා. ඉස්සරහට මේ ඒ වගේ වුණත් අපි ඒකේ ක්‍රෙඩෙන්ෂල්ස් හරිද? දැන් අපි ඔය එක එක ඒවට account වලට එක එක ඒවා කනෙක්ට් කරගන්න ඒවා තියෙනවා. ඒවට අදාළ ක්‍රෙඩෙන්ෂල්ස් එහෙම අපි ඩෙවලොපර් ඒ කියන්නේ අපේ ඩෙවලොපර්ස් ලගේ තමන්ගේ ඒවා දා ගන්නවා. හරිද? ඒ කියන්නේ මේ කියන්නේ දැන් ගොඩක් වෙලාට කම්පැනි ඒවා තියෙනවා. කම්පැනි ඒවා යූස් කරන්නේ අර ඒ ස්ටේජින් සර්වර් එකේදී වගේ. ඒ කියන්නේ අපි මේ කියන්නේ ටෙස්ට් කරන්න තියෙන සර්වර් එකේදී වගේ. නැත්තම් මේ ඒක ඩිවෙලොපර්ස්ලා එක්කෙනා වැඩ කරනකොට ඒවා යූස් කරන්න බෑ. එතකොට
ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තනි තනි account වල ඒවෙන් තමයි ටෙස්ට් කරගන්නේ. එතකොට අන්නේ තනි තනි ඒවා දාගන්න ඕනි application එකට. අන්න ඒකට තමයි මේ environment file එක කියලා එකක් කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේ environment example file එක කියලා කියන්නේ මොකද්ද? ඇත්තට මේ example එක කියන්නේ මේ env එකේ කොපියක්. හරිද? env එකේ කොපියක් මේ තියෙනවා අර credentials නැතුව. හරිද? දැන් දැන් හිතන්නකෝ ඔයා මේ දැන් මෙන්න මේ ටික තමයි ඒ කියන්නේ අපි අලුතෙන් මොකක් හරි දැම්මා කියන්නකෝ මොකක් හරි මේකක් මේ අපි හිතමු මේ නිකන් Meta API කියලා එකක් දැම්මා කියලා. Meta API. හරිද? API key. හරිද? ඕක නැති හිතන්න නිකන් මෙන්න එහෙම එකක් තියෙනවා කියලා ඕකේ. හරිද? මෙන්න මේක තමයි key එක. මේක ඔයාගේ Meta API key එක. හරිද? එහෙම එකක් තියෙනවා. හරි හොම එකක් තියමුකෝ වැඩි එකයි හොම. හරිද? හිතන්න මොකක් හරි මේකට ඕනි කියලා මෙහෙම එකක්. හරිද? මේ Meta ID එක ඔයාගේකනේ. ඒක අනිත් ඩිවෙලොපර් කෙනෙක්ට දීලා හරියන්නේ නැහනේ. හරිද? ඒ වගේම මේක GitHub එකේ පුෂ් කරලා හරියන්නේ නැහැ. ඒක ඔයා ළඟ තියෙන එක විතරයි. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙන්න මේකත් අපි ඔයාගත්තා. අපි env example එකේ අපි ඕක දානවා මෙහෙට. මෙහෙම දානවා. හැබැයි මෙන්න මේව ටික නැතුව. මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහට. ඒ කියන්නේ අනිත් කට්ටියට දැනගන්න මෙන්න මෙතන තමයි ඔයා පැරාමීටර්ස් ටික දාන්න ඕනි. හැබැයි අදාළ මේවා ටික නැතුව. ඉතින් අදාළ අනිත් ඩිවෙලොපර්ට තියෙන ගත්තා. ඊට පස්සේ යා කී දෙක දාගත්තා. අන්න ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. හරිද? env එකේ තියෙන එක්සැම්පල් එකයි මේ ඒතකොට එක්සැම්පල් එකක් හදන env එකක් තියෙන්නේ. හේතුව තමයි මේ env එක අපි GitHub එකට දාන්නේ නැහැ. මේ env එක කියන්නේ සම්පූර්ණ ඔයාගේ ප්‍රයිවට් එකක්. හරිද? සම්පූර්ණයෙන්ම ඔයාට තියෙන ප්‍රයිවට් ඔයාගේ සම්පූර්ණ ප්‍රයිවට් දෙයක් තමයි මෙන්න මේ env එක කියන්නේ. හරිද? තේරෙනවද? සම්පූර්ණ ප්‍රයිවට් දෙයක්. එතකොට මේ ප්‍රයිවට් එකේ කොපිය මේ හැබැයි මේ env එක්සැම්පල් එක GitHub එකට යනවා. ඒකේ අර මෙන්න මේ පැරාමීටර්ස් ටික දාපන් කියලා අනිත් උන්ට කියන්න තමයි මේ env එක්සැම්පල් එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා GitHub එකට ගිහිල්ලා ඒ කියන්නේ දැන් එක්කෙනෙක්නේ ප්‍රොජෙක්ට් එක හදන්නේ. ඊට පස්සේ අනිත් කෙනා GitHub එකේ මේ ක්ලෝන් කරගත්තාට පස්සේ ඔයාට මේ env ෆයිල් එක එන්නේ නැහැ. එතකොට ඔයා කරන්නේ මේ එක්සැම්පල් එකෙන් env ෆයිල් එකක් හදාගෙන අදාළ මේවා ටික දානවා. හරිද? හරි. මේ ENV එකේ තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මම නිකන් කියාගෙන යන්න. ඒ කියන්නේ අපි අපේ ඇප් එකේ නම ඊට පස්සේ අපේ ඇප් එකේ ස්ටේටස් එක මේ මෙතන ඒ කියන්නේ මේක ලෝකල්ද නැත්නම් ඊට පස්සේ මේක තව තියෙනවා මේකේ තව එක එක ස්ටේජින් මේක තියෙනවා තව ඒ ස්ටේටස් එක ස්ටේජින් සර්වර් එකේ නම් නැත්නම් ලෝකල් දෙක ගොඩක් වෙලාවට දෙකයි තියෙන්නේ. ලෝකල් නැත්නම් ප්‍රොඩක්ෂන්. හරිද? ප්‍රොඩක්ෂන් මෝඩ් එකට දැම්මට පස්සේ ඇප් එකේ සමහර දේවල් වෙනස් වෙනවා. හරිද? එහෙම දේවල් ටිකක් තියෙනවා. මේ අනික ඇප් කී එක. මෙන්න ඒක ගොඩක් වැදගත්. මෙන්න මේකත් ඔටෝ ජෙනරේට් කරන්නේ අපි. මේ කී එකෙන් තමයි ඔයාගේ ඇප් එකේ එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් වෙන්නේ. අන්නේ ඒවට. හරිද? හරි. ඊට පස්සේ මේ ඇප් ඩීබග් කියන එක. මෙන්න මේක true කරලා තිබ්බොත් තමයි අර මොකක් හරි error එකක් ආවට පස්සේ error එක කොතනින්ද එන්නේ කියලා ඒ කියන්නේ පෙන්වන්නේ. මේක මේවා ලෝකල් විදිහට තියන්නේ මේක true කරලා එහෙම තියන්නේ අපි ලෝකල් ඒ කියන්නේ අපි ඩෙවලොප්මන්ට් කරද්දී මේක සර්වර් එකට එහෙම දැම්මහම මේක false කරනවා මේක ප්‍රොඩක්ෂන් කරනවා. හරිද? ඊට පස්සේ මේක ඇප් එක host කරලා දෙන URL එක. හරිද? ඊට පස්සේ එක එක දේවල් මේ තියෙන්නේ. ඉතින් හරිද? මේ අපි ඉස්සරහට යනකොට මේවා ටික ටික ඉගෙන ගමු. ඊට පස්සේ මෙන්න මෙතන database එක database connection එක. මේකේ තියෙන SQLite කියලා. මේකේ මේ SQLite කියන්නේ ඒ කියන්නේ මේකෙදි අපි database එකක් හදාගන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මෙතන automatically SQLite database එකක් හැදිලා වැඩ කරනවා. හරිද? හැබැයි අපි මේක යූස් කරන්නේ අපි යූස් කරන්නේ සාමාන්‍ය MySQL කෙනෙක්. එතන MySQL යූස් කරොත් අපි ඉතුරු මේවා ටික දාගන්න ඕනි. හරිද? මේ SQLite කියන එක ඩිෆෝල්ට් එන්න ගත්තේ Laravel 10 වල ඉඳන් හරි 11 වල ඉඳන් හරි මට ඇත්තට මතක නැහැ. ඒකත් දෙකෙන් කොයිකද කියලා. හරිද? ඊට කලින් මෙහෙම එන්නේ නැහැ. MySQL තමයි එන්නේ. අපි database එක හදාගෙන තමයි වැඩ පටන් ගන්න ඕනේ. හැබැයි මේකෙදි සාමාන්‍යයෙන් දැන් SQLite database එක automatically හැදිලා මේ නිකම් එනවා ඉතින්. හරිද? හරි. මම මේක SQLite නැතුව මෙතන මම MySQL කියලා දාගන්නවා. හරිද? හරි. මෙතන ගිය ගමන් error එකක් ආවද? හරි. නේ.
ගිය ගමන් එරර් එකක් ආවා. මොකද මේවට මේ ක්‍රෙඩෙන්ෂල්ස් නැහැ කියලා. හරිද? ඊට පස්සේ දැන් මම මේකේ මගේ ක්‍රෙඩෙන්ෂල්ස් ටික දාගන්නවා. අරගෙන ඩේටාබේස් මෙතන රූට් එක මම නිකන් දාගන්නම්. සමී මේ මම මගේ නිකන් ලෝකල් දාලා තියෙන ඩේටා මේකට දාලා තියෙන එක හරි මේ විදිහට. Laravel test කියලා මම මෙතන හදා ගන්නවා. හැබැයි මෙහෙම ඩේටාබේස් එකක් තාම මගේ නැහැ. එතන ගියාට පස්සේ හරි. හරි ඩේටාබේස් එක නැහැ කියලා මෙතන එරර් එක එනවා. හරිද? මේක මෙහෙම එනවා. මේ මම නිකන් මේ ඩේටාබේස් එක දැන් හදා ගන්නවා. හරි හරි. පොඩ්ඩක් ඉන්නව මෙතෙන්ද මම පොඩි දෙයක් කියන්න. දැන් මේක මේ මෙහෙම පෙන්නනවනේ. හරිද? දැන් මම මේකේ මේ ඩීබග් කියන එක ෆෝල්ස් කරොත් මොකද වෙන්නේ? අන්න දැක්කද ෆෝල්ස් කරාට පස්සේ ඔයා දැකලා තියෙනව නේද? ඔයා ගොඩක් වෙලාට මේ ඉන්ටර්නෙට් එකේ යනකොට සයිට් වල එහෙම ගියාට පස්සේ මේ මෙන්න මේ වගේ එකක් නේද ඔය සයිට් එක ඩවුන් නම් එන්නේ. අර වගේ කෝඩ් ලෙවල් එකකින් පෙන්වන්නේ නැහැ නේ මොකක්ද එරර් කියලා. අන්න ඒක තමයි debug true false ඒ කතන්දරේ. හරි. මේක තමයි ඩෙවලොප්මන්ට් කරද්දී true දා ගන්නවා නැත්නම් ඉතින් අපිට මොකද්ද එරර් කියලා හොයාගන්න විදියක් නැහැ නේ. හරි. තියෙන හරි මේ තැන දැන් ඩේටාබේස් එකක් මේ නමින් නැහැ කියලා කියන්නේ. හරි. මම ඩේටාබේස් එකක් හදා ගන්නවා. මම මේ යූස් කරන්නේ මේ data grid කියන එක. මේ මගේ PHP myadmin මේක වැඩ කරන්නේ නැහැ. මේ හින්දා මම මේ යූස් කරනවා මේ data grid එක. ඔයාලා PHP myadmin එක හරි කැමති එකකින් හදා ගන්න. මේ database මම කමෙන්ට් එක දාලා. හරි. database එකක් හැදුනා. මේක දැන් හැබැයි database එකේ කිසිම දෙයක් නැහැ. හරිද? empty. database එක සම්පූර්ණයෙන්ම empty. හරි. හරි හරි මේ දැන් කියන්නේ දැන් ටේබල් බේස් තියෙනවා මේ ඩේටාබේස් එක තියෙනවා ඒකේ ටේබල්ස් නැහැ මොනවද මේ ඉල්ලන ටේබල්ස් මේකේ Laravel ඇප්ලිකේෂන් එක හැදෙනකොටම අපිට ඩිෆෝල්ට් මේ මයිග්‍රේෂන්ස් ටිකක් හැදෙනවා හරිද ඒ කියන්නේ ඩේටාබේස් ඒ කියන්නේ ටේබල්ස් ටික යූසර් ටේබල් එකේ පාස්වර්ඩ් රීසෙට් ටෝකන් සෙෂන් ටේබල් එකේ හරිද මේ කෑෂ් ටේබල් හරිද ඒ වගේ ජොබ්ස් ටේබල් ඒ වගේ ටේබල්ස් ටිකක් හැදෙනවා හරිද ඊට පස්සේ අනික තමයි මේ මයිග්‍රේෂන් කියන්නේ අපි Laravel වලදී ඔයා මේ කියන්නේ ඔය දැන් අපි POPSP වල එහෙම කරනවා වගේ අපි නිකන් මේ PHP myadmin එකේ හරි මොකක් හරි ඕගොල්ලෝ MySQL workbench එකේ හරි ගිහිල්ලා database අර tables හදනවා වගේ හදන්නේ නැහැ. අපි මෙන්න මේ වගේ migration වලින් තමයි database එක හදන්නේ. සම්පූර්ණ development කරන්නේ. අපි custom අර විදිහට හදන්නේ නැහැ. හරිද? මේකේ තමයි කරන්නේ. මෙහෙම අපි migration හදලා මේ විදිහට තියෙද්දී හරිද මම අලුතෙන් ටර්මිනල් එකක් ගන්නවා අරගෙන මම ගහනවා PHP artisan migrate මේ ආහාර දැක්කද අර මේ migration තුල රන් වුණා දැන් බලමුද මොකද වෙලා තියෙන්නේ කියලා මේ බලන්න අර tables ටික හැදිලා අතන තිබ්බ මේ ඒ කියන්නේ ෆයිල් තුන ඇතුළේ tables ගොඩක් තිබ්බා එක migration ෆයිල් ඇතුළේ එකට වඩා දාන්න පුළුවන් මේ එහෙම දාලා තියෙන්නේ මේ ඩිෆෝල්ට් හැදිච්ච එක ඒ වුණාට සාමාන්‍ය ඕගොල්ලෝ අලුතෙන් migration හදනකොට එකේ ඔක්කොම ගහන්න එපා එකට එක table එකට එක migration එක ගන්න use කරන්න නැත්නම් පැටලෙනවනේ මේගොල්ලෝ මේ ඩිෆෝල්ට් දීලා තියෙන එකට මේක හරි මේ හරි මේ දැන් මේකට ගියොත් දැන් ගානට වැඩ කරනවා හරිද දැන් login register වුණත් ගානට වැඩ කරනවා හරි දැන් නිකන් ගත්තොත් මම නිකන් එකක් රෙජිස්ටර් වෙන්නකො මොකක් හරි නිකන් අපි ගමු නිකන් ඇඩ්මින් ගන්නවා නිකන් admin@gmail.com නිකන් පාස්වර්ඩ් එකක් දෙන්න මේ බලන්න මේ ලස්සන මේ අර කිව්ව අර ස්ටාර්ටර් කිට් එක අර පොපිට් නිකන් පොඩි ඩෑෂ්බෝඩ් එකක් ඒ ඔතෙන්ටිකේෂන් එකම හදලා දෙනවා කියන මේ හදලා දීලා තියෙන්නේ මේ අපි නිකන් හදලා දීපු එක නැත්තම් අර අපි මේ නිකන් අර නිකන් නෝමල් ගත්ත ඒක එහෙම නැතුව ගත්තොත් එහෙම අපි මේවත් ස්ක්‍රැච් එකේ ඉඳන්ම සම්පූර්ණ හදන්න ඕනේ මේක ගොඩක් දේවල් තියෙනවා මේකේ මේ අපේ ප්‍රොෆයිල් එකේ settings මේක නම් ගොඩක් ඒවා තියෙනවා මේක යූස් කරලා තියෙන්නේ මේ tailwind css එක මේ හරි මේ ඩිෆෝල්ට් යූස් කරන්නේ ඒක හරි. මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි ඊට පස්සේ ඊළඟ ෆයිල්ස් ටිකට. හරිද? අපි env එක කතා කරා, env example එක කතා කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ git ignore. හරිද? මේක සහ මේක. හරිද? හරි. මොකද්ද මේ
මං කිව්ව නේද අර env ෆයිල් එකේම අපි යවන්නේ කියලා මේ GitHub එකට. මෙන්න මේ git ignore ෆයිල් එකේ තියෙන මෙන්න මේ ෆෝල්ඩර්ස් සහ ෆයිල්ස් ටික තමයි අපි ජිට් එකට යවන්න ඇති. මෙන්න මේකට මොකක් හරි අපි ෆයිල් එකක් හරි ෆෝල්ඩර් එකක් හරි දැම්මොත් ඒක යන්නේ නැහැ. ජිට් හබ් එකට යන්නේ නැහැ. මේකේද ඔයාගේ ෆෝම් මේකේ විතරයි තියෙන්නේ. මේ තිබ්බ දැක්කද? env එක තියෙනවා. තාම මේ වෙන්ඩර් ෆෝල්ඩර් එක මේ වෙන්ඩර් ෆෝල්ඩර් එක යන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්ටෝරේජ් එකේ තියෙන සමහර මේ ෆෝල්ඩර්ස් යන්නේ නැහැ. හරිද? පේනවද? ඊට පස්සේ පබ්ලික් එකේ මේකේ තියෙන මේ බිල්ඩ් එක මේ බිල්ඩ් කියන්නේ අර අර අපි දැන් මේ පාවිච්චි කරන අපි මේ view නේ view හරි react හරි පාවිච්චි කරනකොට මෙතන build එකක් හැදෙනවා. හරිද? ඒ කියන්නේ front end framework කියන්නේ ඒකේ build එක හැදෙනවා. ඒතකොට ඒ file යන්නේ නැහැ. මේ node module එක යන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ අන්න ඒ වගේ දේවල් ටිකක් යන්නේ. හරිද? අපිට මොකක් හරි තාම මොකක් හරි අපි මොකක් හරි මේකට දාලා යවන්න ඕනේ නැතුව තියෙනවනේ ෆයිල් එක. මෙන්න ඒකට දාන්න තියෙනවා. තව තියෙනවා මේ වගේ ඔය එක ලොග් ඒවා මෙතන හැදෙන ඒවා යන්නේ නැහැ. හරිද? හරි. දැන් අපි දන්නවා git ignore එකෙන් මොකද වෙන්නේ කියලා. හරි. අපි දැන් මේ env එක env example ඊට පස්සේ git ignore එකේමත් කතා කරලා ඉවරයි. දැන් අපි යන් ඊට පස්සේ ගොඩක් ලොකුවට තියෙන්නේ කතා කරන්න මෙන්න මේ කම්පොසර් JSON එක. මේ කම්පොසර් JSON එකේ තමයි ඔයාගේ ඒ කියන්නේ මේ Laravel framework එකේ ඒ කියන්නේ core file එක. ඒ කියන්නේ සම්පූර්ණ සියලුම details ටික තියෙන්නේ මේකේ. මොනවා සියලුම details කියන්නේ ඒ කියන්නේ මේකේ framework version එක, PHP version, හරිද? මේ ඊට පස්සේ ඔයා install කරන package, හරිද? ඊට පස්සේ ඔයා මොනවා හරි මේ ඔය folder එහෙම load කරලා තියෙනවා නම් මේ startup එකේ run වෙන්න, හරිද? ඒ වගේ ගොඩක් දේවල් ප්‍රධාන වශයෙන්ම මේකේ තමයි මේ වෙන්නේ. හරිද? මෙන්න මේ ෆයිල් එකකින් ඒ කියන්නේ දැන් මේ හිතන්නකෝ මේ අපි GitHub එකට දානකොට ඒ කියන්නේ GitHub එකට මේ කෝඩ් එක පුෂ් කරාට පස්සේ ආයි වෙන කවුරු හරි මේ ඒ ප්‍රොජෙක්ට් එක ක්ලෝන් කරගෙන අපි මේ Laravel application එක run කරන්න අපි කරන වැඩේ composer install කියලා ටයිප් කරන එක. composer install කියලා npm install කියලා ටයිප් මේ command එක run කරන එක. එතකොට එයා රීඩ් කරන්නේ මෙන්න මේ ෆයිල් එක. හරිද? මෙන්න මේ ෆයිල් එක රීඩ් කරනවා සාමේ ඒ කියන්නේ මේ ෆයිල් එක රීඩ් කරලා තව එයා මෙන්න මේ වෙන්ඩර් කියන ෆෝල්ඩර් එක හදාගන්නේ මෙන්න මේ ෆයිල් එක රීඩ් කරලා. හරිද? ඒ කියන්නේ මේ framework එකේ තියෙන සියලුම පැකේජ් වල ඒ frameworks ඒ files තියෙන්නේ මෙන්න මේ folder එකේ. මේ folder එකේ ඇතුලේ තියෙන කිසිම ෆයිල් එකක් අපි වෙනස් කරන්නේ නැහැ. හරිද? මේක auto generate වෙන එකක්. හරිද? මේක ඇතුලේ මේ folder එක අපි කිසිම විදියකට මේ වෙනස් කරන්න නැහැ ඇතුලේ. මොකද මේක ඇතුලේ එකක් වෙනස් කරොත් එතනින් එහාට මේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරලා ඉවරයි. හරිද? ඒ හින්දා මේක කිසිම විදියක වෙනස් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරිද? මොකද මට හම්බෙලා තියෙනවා එහෙන කාලයකට කලින් එකපාරක් මේක වෙනස් කරපු ඩිවෙලොපර් කෙනෙක් අපේ රටේ නෙමෙයි අන්නපුර ඩිවෙලොපර් කෙනෙක්. හරිද? ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒ හින්දා මේ මේ වගේ ෆෝල්ඩර්ස් එහෙම ඇතුලේ චේන්ජ් කරන්න එපා. හරිද? මේකද මේ ඔයා ඉන්ස්ටෝල් කරන පැකේජ් ඒ වගේ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි? ඒක හැදෙන්නේ මෙන්න මේ ෆයිල් එක බලාගෙන. හරිද? මෙන්න මේකේ තියෙන version අනුව එන්න එක තමයි හැදෙන්නේ. හරිද? ඊට පස්සේ ඒකෙම මේ ඒ කියන්නේ composer JSON එක ඒකෙම composer log කියන්නේ එකන් අර log file ටික වගේ. ඒ කියන්නේ අර ඒ අපි ඉන්ස්ටෝල් කරලා තියෙන පැකේජ් වලම අර ඇඩිෂනල් ඩීටේල්ස් ටික තමයි මෙන්න මේකේ තියාගන්නේ. හරිද? මේ ෆයිල් එකේ. හරි? ඊට පස්සේ ඊළඟට ලොකු එක තමයි මෙන්න මේක. package.json එක. මේකත් මේ කම්පොසර් එකේම අනිත් එක. හරිද? ඒ කියන්නේ දැන් කම්පොසර් එකේ තියෙන්නේ අනිත් එක මට කියන්න අමතක වුණා මේකේ තියෙන්නේ කියන්නේ framework එකේ සහ PHP package ටික තමයි මෙන්න මේක අපි තියාගන්නේ. හරිද? ඔයා මේ install කරන PHP package ටික. හරිද? ඔයා install කරන npm package ටික, node package ටික node කියන්නේ package manager ගන්න. npm මේ composer කියන්නේ package manager. හරිද? මේ node package මේ කියන්නේ node මේ package ටික npm package ටික මෙන්න මේක තමයි install වෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ. හරිද? වැරලා තියෙන්නේ. මේ අර මේ project එක install කරද්දි මේ අර අපි අර starter kit එකක් දානවනේ. අන්න ඒකෙදි හැදිච්ච දේවල් ටික තමයි මේ තියෙන්නේ. පොඩිමට මේ තියෙන්නේ. හරි? මේක එක ඒවා. හරිද? මේ දැන්ට තියෙන්නේ. මේ ඒ වගේම තමයි අර මේ composer log file එක වගේ තමයි මේ package log file එකත් මේ package.json එකේ
අර ඒ ඇඩිෂනල් ඩීටේල්ස් ටික මේක තියෙනවා. මේකෙන් තමයි මෙන්න මේ node module කියන ෆෝල්ඩර් එක හැදෙන්නේ. හරිද? එතකොට මේ vendor ෆෝල්ඩර් එකයි node module ෆෝල්ඩර් එකයි අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. ওই දෙක ඔටෝ ජෙනරේට් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේක අර type script වල මේවා ටිකක් තියෙන්නේ. ඊට පස්සේ වැඩිපුර කතා කරන්න තියෙන්නේ මේ ටික මොකවත් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. හරි. මේ ඊට පස්සේ අපි මෙහි ඉඳන් බලාගෙන යමු. හරි. මුලින්ම මේ app කියන ෆෝල්ඩර් එක. හරිද? app කියන ෆෝල්ඩර් එකේ ඉස්සර නම් ඒකට ඉස්සර ඒ කියන්නේ අර වලට 10 වලට විතර එනකම් මේක ඇතුලේ ගොඩාක් ෆෝල්ඩර්ස් තිබ්බා. හරිද? ඊට පස්සේ දැන් ටික ටික අඩු වෙලා ඉතින් දැන් ස්ටාර්ට් කරනකොට තියෙන ෆෝල්ඩර්ස් තුනක් විතරයි තියෙන්නේ. හරිද? හරි. බලමු මොනවද මේ ෆෝල්ඩර්ස් ටික කියලා. හරිද? මේකේ මේ HTTP කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔයාගේ කන්ට්‍රෝලර්ස් ටික තියෙන්නේ. හරිද? මේ හැදිලා තියෙන අර මේ දැන් අර මොකද්ද මේ ප්‍රොෆයිල් එකට අදාළව පාස්වර්ඩ් රීසෙට් ඒ දේවල් අදවලට අදාළව ටික මේ ඔටෝමැටිකලි හැදිලා තියෙන්නේ. මොකද අර මේ අපි අර ස්ටාර්ටර් කිට් එකක් ඉන්ස්ටෝල් කරපු හින්දා මේ නැත්තම් මෙන්න ඕක ඉතුරු වෙන්නේ මෙන්න මේ කන්ට්‍රෝලර් කියන එක විතරයි. මේක බේස් මේ කන්ට්‍රෝලර් එක විතරයි ඉතුරු වෙන්නේ. නැත්තම් එකක් ඉතුරු වෙන්නේ නැහැ. හරි. මේ හරි මේ කන්ට්‍රෝලර් එක ඇතුලේ. හරි. මේ HTTP එක ඇතුලේ තමයි මේ තියෙන්නේ. මේ ඒ කියන්නේ ඇත්තටම කියනවා මේ HTTP කියන එක ඒ කියන්නේ HTTP අපි අපි රික්වෙස්ට් නේ හැන්ඩල් කරන්නේ. HTTP රික්වෙස්ට් නේ. ඒ රික්වෙස්ට් වලට අදාළ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. කන්ට්‍රෝලර්ස් තියෙනවා, ඊට පස්සේ මිඩල්වෙයා තියෙනවා, ඊට පස්සේ රික්වෙස්ට් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ රිසෝසස් හැදුවාම රිසෝසස් එන්නේ මෙන්න මේක ඇතුළටමයි. හරිද? මතක තියාගන්න ඒක ඇතුළටමයි එන්නේ. හරි? හරි. ඊට පස්සේ මොඩල්ස් අපේ මේ මොඩල්ස් ටික හැදෙන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ. හරිද? ඊට පස්සේ අපේ ප්‍රොවයිඩර්ස් ටික ප්‍රොවයිඩර්ස් ඒවා හැදෙන්නේ මෙන්න මේ ප්‍රොවයිඩර් ෆෝල්ඩර් එක ඇතුළේ. ඊට පස්සේ මේ ඇප් ෆෝල්ඩර් එක ඇතුළටම තමයි තව එන්නේ මේ ගත්තොත් එහෙම ජොබ්ස් එනවා, මේ මේල් එනවා, අපි ජෙනරේට් කරනකොට කමාන්ඩ් ඒවා. ඒ කියන්නේ ඒවා පොලිමට මේක ඇතුලේ තමයි හැදෙන්නේ. හරිද? ඒවා මේක ඇතුලේ හැදෙනවා. අපි දැන් මොකවත් තාම කරලා නැහැ. ඒ හින්දා මේක හිස්. හරිද? අපි ජොබ් එහෙම ක්‍රියේට් කරනකොට මේක ඇතුලේ එතකොට මේක ඇතුලේ තමයි හැදෙන්නේ. හරිද? මේ ඒ ටික හැදෙනවා. හරි. ඊට පස්සේ බූස්ට්‍රැප්. හරිද? මේ බූස්ට්‍රැප් කියන ෆෝල්ඩර් එකේ මේ මෙන්න මේක ඇතුලේ තමයි අපි මිඩල්වෙයා එහෙම දාන්නේ. මිඩල්වෙයා මේ ෂෙඩියුල් කරන ඒවා ඒ දේවල් දැන් අපි දාන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? ඉස්සර නම් මේ ඉස්සර ලරවල් 10 වලට කලින් අපි දාන්නේ මෙන්න මේකෙම කන්සෝල් කියලා එකක් තියෙනවා අන්න ඒක ඇතුලේ. හරිද? දැන් ඒක ඇතුලේ නෙමෙයි දැන් දාන්නේ මේක ඇතුලේ. හරිද? මේක ඇතුලේ තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ ලැරවල් 10 වලත් එහෙමද කොහෙද තිබ්බේ මට මතක නැහැ. 11 වලින් ඉඳන්ද කොහෙද මේකට ආවේ. හරි. ඊට පස්සේ මේ ටික නම් ඔය අදාළත්වයක් නැහැ. ඊට පස්සේ ප්‍රොවයිඩර්ස්. ඒ කියන්නේ අපි දානකොට ඒ ප්‍රොවයිඩර්ස් ටික මේ අපි ඉම්පෝර්ට් කරන්නේ මෙන්න මෙතෙන්ට. හරි. ඒ කියන්නේ ඉස්සර මේ ටික ඉම්පෝර්ට් කරේ මෙන්න මේ ෆයිල් එක ඇතුළට. දැන් ඕක ඇතුළට මේ ඉම්පෝර්ට් කරන්නේ දැන් මේ ප්‍රොවයිඩර් එක ඇතුළට. හරි. ඊට පස්සේ මේ තියෙනවා config. මේ config කියන්නේ ඔක නිකන් අර ෂෝට් ෆෝම් එකෙන් තියෙන. ඒ කියන්නේ මේකේ හරියනම configurations. හරිද? configurations. ඔය මොනවද configuration කියන්නේ? configurations වෙන්නේ හරි. මේ configuration folder එක ඒකත් අර ඒ කියන්නේ env එකට සම්බන්ධයි. හරිද? ඒ කියන්නේ මේ env variables එහෙම ඒ කියන්නේ ඇත්තටම අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ env එකේ තියෙනවා app name කියලා. හරිද? මේ configuration එකේ තියෙනවා ඒ value එක. ඒ value ඒ කියන්නේ අපි configuration එකේ තියෙන values තමයි ගොඩක් වෙලාවට අපි env එක හරහා ගන්නෙ. හරිද? ඒ කියන්නේ configuration එකේ අපිට අපි values හදලා ඒකට අර env එකේ value එකක් ආවේ නැත්නම් default එකක් දෙන්නත් හදලා හරිද? මේ ඊට පස්සේ තමයි අපි env එකේ value එකෙන් ඒක replace කරගන්නේ. හරිද? ඒ කියන්නේ මොනවා හරි configure අර අපි නිකන් අර configuration කියන එක දන්නවනේ. නිකන් වචනේ තේරුම එන්නේ. මොනවා හරි අර නිකන් අපේ මොකක් හරි අර අපි නිකන් configuration හදනවා කියලා කියන්නේ. يعني මොකක් හරි ඕන ඒක app එකකුණත් configuration හදනවා කියන්නේ. හරිද? ඒ කියන්නේ මොනවා හරි අර අපිට ඒ කියන්නේ යුනික් වෙච්ච මේවට මේ variables ටිකක්නේ මොනවා හරි අපේ data ටිකක් අපි දානවා. හරිද? අන්නේ data තමයි මේ files වල තියාගන්නේ. හරිද?
මේ ඒ වගේ data තියෙන්නේ මේකේ. ඔත මේ app එකට අදාළ main data මේකේ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ ටයිම් සෝන් එක ඒ දේවල් හරිද ඊට පස්සේ දැන් ඔතෙන්ටිකේෂන් ගත්තොත් මේවට අදාළ ගාඩ් ඒවා ඒ ගොඩක් දේවල් මේකේ තියෙනවා හරිද ඊට පස්සේ මේ තව දේවල් ටිකක් තියෙනවා හරිද මේ ඊට පස්සේ ඩේටාබේස් වලට අදාළව මේ මෙන්න මේකේ තියෙනවා හරිද ඊට පස්සේ මෙතන මේ ෆයිල් සිස්ටම් ගැන තියෙනවා. ඒ කියන්නේ දැන් ඩේටාබේස් එක ගත්තත් ඒ කියන්නේ අපිට මේ ඩේටාබේස් ගොඩක් හැදුව හැකි හරියද? ඒ කියන්නේ මේ දැන් මෙතන ඩිෆෝල්ට් දීලා තියෙන SQLite දීලා තියෙනවා MySQL, MariaDB, PGSQL, හරි SQL Server ඒ වගේ අපිට ගොඩක් ඒ කියන්නේ අර ඩේටාබේස් එකක් එක්ක ඒ කියන්නේ ඔයා මේක නැති ඩේටාබේස් එකක් එක්ක කනෙක්ට් කරනවා නම් හරිද? ඔයා මෙන්න මේ මෙතන එකක් ඒකට අදාළ එකක් හදන්න ඕන. හරිද? මේ දැන් අපි හිතමු ඕනනම් අපිට මේ ඩේටාබේස් දෙක තුනක් වුණත් කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් හිතන්න දැන් MySQL වුණත් කියලා අපිට ඩේටාබේස් මේ දැන් එක ඒවැදී අපිට ඕන වෙනවා. අපි හිතමු මොකක් හරි මේ අපේ ඇප් දෙක තුනක අපේ තියෙන ඩේටාබේස් කනෙක්ට් කරන්න. හරිද? එහෙම අපිට මේ මෙතනින් අපිට හදලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතන හදන්නේ මේ ඩේටාබේස් කනෙක්ෂන්. හරිද? ඊට පස්සේ තව තියෙනවා ෆයිල් සිස්ටම්ස් හරිද මේ වගේ ෆයිල් සිස්ටම් තියෙනවා ඒකේ අර මේ අපි ඔය ST බකට් එහෙම කනෙක්ට් කරන්න ඒ කියන්නේ දැන් අපි ඔය මේ ඔයගොල්ලෝ ST බකට් කියන එක අහලා සමහරක් වෙලාවට මේ ඔය මොනවද ඉමේජ් එහෙම අප්ලෝඩ් කරන්න ඒවා ෆයිල් අප්ලෝඩ් කරන්න එහෙම අපි බකට් කියලා දෙයක් යූස් කරනවා හරිද ඒ කියන්නේ අපිට දැන් ඉමේජ් එහෙම අප්ලෝඩ් කරන්න විදි දෙකක් තියෙනවා එකක් තමයි අපිට අපේ ඇප් එකේම එක්ක පබ්ලික් ෆෝල්ඩර් එක වගේ නැත්නම් මේ ස්ටෝරේජ් ෆෝල්ඩර් එකට වඩා ගොඩක් වෙලාට ස්ටෝරේජ් ෆෝල්ඩර් එකට වගේ අප්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට එක්ස්ටර්නල් බකට් ගන්න පුළුවන්. මේ S3 බකට් එකේ AWS වල S3 බකට් තියෙනවා. තව ඩිජිටල් ඕෂන් වල තියෙනවා ස්පේස් කියලා ඒ තියෙන S3 බකට්මයි. තව එක එක ඒ වගේ තියෙනවා. හරිද? මේ ඒ දේවල් අරගෙන කනෙක්ට් කරලා ගන්න පුළුවන්. හරිද? ඒකට තමයි මේ ඩේටාබේස් මේ ෆයිල් සිස්ටම් තියෙන්නේ. ඊට පස්සේ ලොග් අපි ලොගින් දාන ඒවට මේ එක දේවල් තියෙනවා. ඊට පස්සේ ඊමේල් වල කන්ෆිගරේෂන්ස් හරිද? queues හරිද? මේ queue ගැන එහෙම ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝ ඔය ඩෙවලොප්මන්ට් කරද්දි මේ ඉගෙන ගද්දි queue එකකින් මොකද්ද වෙන්නේ මේ දේවල් ගැන ඒ ඔය එකේ queue තියෙනවා Redis එහෙම හරිද? මේ දේවල් තියෙනවා. හරිද? මේ ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ මොනවා හරි configurations values. හරිද? ඊට පස්සේ වෙන්නේ database folder එක. database folder එකේ migration ගැන ඉස්සෙල්ලා කතා කරානේ. ඇයි අපි migration කියලා එකක් use කරන්න කියලා. හරිද? ඒ කියන්නේ අපි database එක හදනකොට අපි table manual හදන්නේ නැහැ. මේ මොනවද මේ අර නිකන් POPHP app වල ඒ වගේ අපි database එක manual හදන්නේ නැහැ. අපි මේ වගේ migration file වලින් තමයි මේවා කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා seeders කියලා එකක් තියෙනවා. මොකද්ද මේ seeders කියන්නේ? seeders වලින් අපිට පුළුවන් data import කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම එකක් දැන් ඔයා මේ මොකද්ද මේ සිස්ටම් එක ඩිප්ලොයි කරද්දී හරි ඩිප්ලොයි කරද්දීම ඔයාට ඕනි වෙනවා ඔයාගේ මේ ඔයා හිතමු ඔයා කම්පැනියේ ඉන්න යූසර්ස්ලා 10 දෙනෙක්ගේ යූසර් account හදාගන්න. ඒ කියන්නේ ඇතුළට කියන මැනුවල් හදනව නෙවෙයි ඇප් එක ක්‍රියේට් වෙද්දිම ඔයාට යූසර් account 10ක් හදාගන්න ඕනේ. අපිට යූසර් account 10 යූසර් නේම් ඊමේල් ඒ ටික දාලා ඉවරලා මෙතන හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම නැතුව අපි හිතමු තව විදිහකට නිකන් අර ඒ කියන්නේ ගොඩක් වෙලාට මේක ඩයිනමික් නොවන ස්ටැටික් data දාන්න තමයි අපි යූස් කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඔයා හිතනවා මොකක් හරි ඔය ඩිලිවරි සිස්ටම් එකක් හදනවා කියලා. ලංකාවේ පළාත් 9යි දිස්ත්‍රික්ක 24 25ද මට ඒක මතකත් නැහැ. අන්නේ ගානේ තියෙන්නේ. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහනේ. හරි පළාත් 9යි දිස්ත්‍රික්ක ගානයි ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරිද? අපිට ඒ ටික මේ නිකන් ඩයිනමික් මේ දාන්න ෆෝම් හදලා ඒ මගුල් කරන්න ඕනේ නැහනේ. ඕක වෙනස් වෙන්නේ නැහනේ. අර දිස්ත්‍රික්ක නම් දෙක ඉස්සලා අර එකක් වෙලා තිබ්බ නේද? නෑ පළාත් දෙක එකක් වෙලා පළාත් 8 වෙලා තිබ්බ අර එකම යුද්ධ කාලේ විතරනේ. ඊට පස්සේ ආයි මේකේ මේ වුණානේ පළාත් 9නේ. ඕක ආයි කොයි වෙනස් වෙන්නේ නැහනේ.
හරිද? ඒ වගේ දේවල්, ඒ වගේ data දාන්න ඒ වගේ දැන් හිතන්න පළාත් 9 කියලා. පළාත් 9 data දාන්න නිකන් ක්‍රඩ් එකක් හදන එක අපරාධනේ. මොකටද? මේ නිකන් බොරු වැඩක්නේ. හරිද? නිකන් පළාත් 9ක නිකන් රෙකෝඩ් 9ක් තියෙනවා. ඒ රෙකෝඩ් 9 දාන්න මේ අපරාධේ. මොකටද එහෙම කරන්නේ? ඒ ක්‍රඩ් එකක් හදන්නේ. වැඩක් නැහැනේ. ඕක වෙනස් වෙන්නේ නැති data ටිකන්නේ. ඒ වගේ දේවල් වලට අපිට මේ සීඩ් එකකින් අපිට පුළුවන්. ඒ කියන්නේ සීඩ් එකක් ඇදුවා නිකන් ඔක්ක නිකන් අපි ඉන්නේ මේ ප්‍රොවින්ස් සීඩ් කියලා එකක් වගේ හදලා ඒ ඩේටාබේස් ඒ අදාළ ටේබල් එකට ඒ පළාත් නමේ දාගන්න පුළුවන්. හරිද? ඒ වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ තව ඉතින් ඔය තියෙන එක එක මේ කියන්නේ අපි සිස්ටම් හදනකොට එක එක ස්ටේටස් වර්ග තියෙනවා. එක එක ඕන ඒවා අපිට අර නිකන් ස්ටැටික් ඩේටා මේ අපේ ඩේටාබේස් එකකට දාගන්න ඕනි. හැබැයි ෆ්‍රන්ට් එක ඒකට මේ ක්‍රියේට් ඒ කියන්නේ ෆෝම් එකක් හදන එක අපරාධ. අන්න ඒ වගේ ඒවට දාන්න. නිකන් ඊට පස්සේ කවුරු හරි ඉතින් මැනුවල් මේ ඩේටාබේස් එකෙන් දාන්න පුළුවන් නේ. ඉතින් නෑ එහෙම ඕනේ නෑ. මේ කියන්නේ මේ මැනුවල් ඩේටාබේස් ඇක්සස් මේ සිස්ටම් එක ගොඩක් ලේසියෙන් තියන්නේ නැහැ. හරිද? මේ සාමාන්‍යයෙන් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හැදුවට පස්සේ මැනුවල් ඩේටාබේස් ඇක්සස් මේ ඒක අයින් කරනවා. මේක සාමාන්‍ය ඩිවෙලොපර්ස් වුණත් එක්කෙනෙක්ට දෙන්නෙට වඩා දෙන්නේ නැහැ. අනිත් අයට මේ කියන්නේ ඩිවෙලොපර් ටීම් එකේ වුණත් එහෙම දෙන්නේ නැහැ ඇක්සස්. හරිද? මොකද ඒක සිකියුරිටි කන්සර්න් එකක් තියෙනවා. මොකද ඩේටාබේස් එකට ඇක්සස් කියන්නේ මේ ඔය ක්‍රෙඩෙන්ෂල් මොකක් හරි වුණොත් එහෙම මේ ඔක හැක් වුණා වගේනේ. හැක් වුණා වගේ හැක් වුණා තමයි ඉතින්. වුණොත් එහෙම. ඒ හින්දා එම ලේසියෙන් මේ දෙන්නේ නැහැ ක්‍රෙඩෙන්ෂල්ස්. ඒ හින්දා මේ අපි සීඩර්ස් වලින් තමයි මේ ඩේටා ටික දාන්නේ. හරිද? ඊට පස්සේ වෙන්නේ ෆැක්ටරිස් කියන එක මොකටද යූස් කරන්නේ? හරිද? මේ ෆැක්ටරිස් කියන එක යූස් කරන්නේ ෆේක් ඩේටා හදන්න. ඒ කියන්නේ දැන් ඔය හිතන්න අපිට මේ සිස්ටම් එක චෙක් කරගන්න ඕනේ යූසර්ස්ලා ලක්ෂයක් දාලා. හරිද? යූසර්ස්ලා ලක්ෂයක් මේ අපේ යූසර් ටේබල් එක තියෙනවා. යූසර් ටේබල් එකේ යූසර්ස්ලා ලක්ෂයක් දාලා අපිට චෙක් කරන්න ඕනේ ඇප් එකේ කොහොමද මේ සර්ච් එක කොහොමද වැඩ කරන්නේ, කොහොමද ස්පීඩ් එක තියෙනවද මේ ඒ දේවල් අපිට චෙක් කරගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වලට යූසර්ස්ලා ලක්ෂයක් හදන්න ඕන නම් අන්න ඒ වගේ එකට තමයි මෙන්න මේ ෆැක්ටරි එක යූස් කරන්නේ. හරිද? දැන් මේ කියන්න පුළුවන් එතකොට සීඩ් දැන් සීඩ් එකේ යූසර්ස්ලා ලක්ෂයක data අපි ටයිප් කරන්න එපා බං ඒක ගොන් වැඩන්නේ ඊට පස්සේ කඩ් එකකින් යූසර්ස්ලා ලක්ෂයක් හදන එකත් ඒකත් ගුරු වැඩන්නේ ඒක මේ කරන්න බෑනේ කොච්චර කාලයක් තිස්සේ හදන්නද හරි හැබැයි තමයි තප්පර ගානකින් අපිට වැඩේ කරගන්න පුළුවන් මේ ෆැක්ටරිස් යූස් කරලා මේ ඕන data එකක් ඕඩර්ස්ද ඉන්වොයිස්ද ප්‍රොඩක්ට්ස්ද ඕන දෙයක් ලක්ෂ ගාණක් වුණත් හදලා අපේ database එකට ගහලා දාන්න පුළුවන් එකපාර ඊට පස්සේ අපිට ටෙස්ට් කරන්න පුළුවන් කොහොමද අපේ ඇප්ලිකේෂන් එක performance එහෙම කොහොමද කියලා අපිට චෙක් කරන්න පුළුවන්. ඒකට තමයි factories කියන එක තියෙන්නේ. හරි. හරි. ඊට මෙන්න මෙතන නම් මේ SQL database එකේ ඉතින් අර මේ කියන්නේ SQLite එකේ අර default හැදෙන එක ගන්න. ඊට පස්සේ public fold එක. මේ public fold එකේ තමයි මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේවා හැම දානවා. මොනවද මේ ටිකක් මේ කියන්නේ මේ මොකක්ද මේ ඇසෙට්ස් ඉමේජ් එකම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ වෙබ්සයිට් එක ගන්න වෙබ්සයිට් එකේ ලෝගෝ එකේ ඉඳන් ඒ වගේ ඒ දේවල් ඒ කියන්නේ පිටට ඇක්සස් දෙන්න ඕනි ඒවා පබ්ලික් මේ පබ්ලික් ෆෝල්ඩ් එකට දාන්නේ පබ්ලික් ෆෝල්ඩ් එකට අපි මොනවා හරි දානවා නම් දාන්නේ පිටට ඇක්සස් දෙන්න ඕනි. ඒ කියන්නේ මේ පබ්ලික් ෆෝල්ඩ් එක තමයි ඇක්සස් හම්බ වෙන්නේ මේ ඒ කියන්නේ අනිත් යූසර්ස්ලාට. හරිද? පබ්ලික් ෆෝල්ඩර් එකේ පබ්ලික් ෆෝල්ඩර් එක මේ දාන්නේ අපි ඒකට ඇක්සස් දෙන්න ඕනි කට්ටිය. හරිද? මම ඒ කිව්වා වගේ හරිද? මේ ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඉමේජ් එක අපි වෙබ්සයිට් එකට දැම්මම ඒ ඉමේජ් ටික පෙන්වන්න එපා යූසර්ස්ලාට. ඒ කියන්නේ දැන් පබ්ලික් යූසර්ස්ලාට ඒක පෙන්වන්න ඕනි. හරිද? ඒ නැත්නම් මොනවා හරි සමහර ඩවුන්ලෝඩ් කරගන්න හරි එක එක ඒවා ඕන එක එක දේවල් අපිට දෙන්න පුළුවන්. හරිද? අන්නේ දේවල් අපි දාන්නේ මෙන්න මේකට. පබ්ලික් ෆෝල්ඩ් එකට. ඒකයි සමහරක් වෙලාවට JS CSS එහෙමත් මේ කියන්නේ ටෙම්ප්ලේට් ඒ වගේ සමහරක් දේවල් පබ්ලික් ෆෝල්ඩර් එකට දානවා. හරිද? සමහරක් ඒවා මේ කියන්නේ අපි දැන් ඔය බ්ලේඩ් ෆයිල් එහෙම යූස් කරද්දි ගොඩක් වෙලාවට මේකට දාන වෙලාවල් තියෙනවා. හරිද? යූස් කරන්න ලේසි වෙන්න. හරි. මේ බිල්ඩ් එක නම් ඉතින් මේ අර මොකද්ද අපේ ෆ්‍රන්ට් එන්ඩ් මේවා ටික බිල්ඩ් වෙදි හැදෙන එක කියන්නේ React එක යූස් කරද්දි එච්චරයි වෙන දෙයක් නෑ. හරි. ඊට පස්සේ රිසෝස් ෆෝල්ඩ් එක. රිසෝස් ෆෝල්ඩ් එකේ තියෙනවා මේ රිසෝස් ෆෝල්ඩ් එකේ මෙන්න මේ ටික empty එන්නේ.
මේ අපි අර ස්ටාර්ටර් කිට් එක දැම්මනේ view එක. ඒක නිසා තමයි වෙන්නේ JS එක ඇතුළට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි normal blade file වලින් හදනවා නම් මේ එක blade file එකක් හැදලා තියෙන මේ views එකේ තමයි අපි අපේ blade file ටික හදන්නේ. හරිද? ඒ කියන්නේ අපේ UI ටික හදන්නේ මෙතන. හරිද? මේ default එක file එකක් හැදලා තියෙන්නේ. හරිද? මේක මේ අරකට අදාළව හැදිලා තියෙන්නේ. මේ inertia එක inertia එකත් එක්කලා මේක අපි දැන් අද මේ අපි use කරන්නේ දැන් view එකනේ. view එක මේ මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. හරිද? දැන් මෙතන මේවා එහෙම දැන් මේ 12 එකට කලින් හරිද? ඒ කියන්නේ මේ Laravel 12 එකේදී මේ කෙලින්ම අපිට දෙන්නේ TS වලින්. ඒ කියන්නේ type script කියන්නේ Java script නෙමෙයි. type script. හරිද? default දෙන්නේ මේක. හරිද? ඒ කියන්නේ ඉස්සර ඒ කියන්නේ මේ Laravel 12 එකට කලින් මේක දෙන්නේ අපි මේ Vue React වගේ Vue වගේ install කරත් මේ අපිට හම්බ වෙන්නේ Java script වලින්. හරිද? Java script වලින් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම ඒක මේ ගැන අපිට කැමති නම් ඒ දවස්වල නිකන් අර මේ නිකන් ටෙස්ටිං ලෙවල් එකේ තිබ්බේ ටයිප් ස්ක්‍රිප්ට් ගන්න. හැබැයි අපිට Laravel 12 වල ඉඳන් අපිට කෙලින්ම යූස් කරන්න සිද්ධ වෙන්නේ ටයිප් ස්ක්‍රිප්ට්ම තමයි. හරිද? ඒකකින් ලොකු වෙනසක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. නවලන්නේ පාවිච්චි ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේකේ මේ අර app.ts එක තියෙනවා. ඔයගොල්ලෝ front end framework එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඉතින් මේවා ගැන ලොකුවට මේ කියන්නේ මේ ගණන දෙයක් නැහැ. හරි? ඊට පස්සේ මේක SSL කරන ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක මේ සර්වර් සයිඩ් රෙන්ඩරින් මේ විදිහට වදින්නේ. හරිද? හරි. ඊට පස්සේ තව දෙයක් කියන්නේ මේ මට දැනගන්න දෙයක් අපි නිකන් සර්ච් කරලා බලමු inertia. inertia JS. මෙන්න මේක. මෙන්න මේක තමයි අපි යූස් කරන්නේ මේ Laravel framework එක. හරිද? මේ Vue React එක්කලා. හරිද? මේක මේ මොකක්ද කියලා. හරිද? මේක කියන්නේ මේ inertia කියන්නේ නිකන් framework එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. හරිද? නිකන් ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ Laravel framework එකයි JavaScript framework තියෙන Vue React වගේ ඒ දෙක නිකන් අලවන glue එකක් වගේ කියලා. හරිද? ඒ දෙක එකට එක්කහු කරලා වැඩ කරන්න හදලා තියෙන පැකේජ් එකක් තමයි මෙන්න මේ inertia කියන්නේ. හරිද? නැත්නම් මේ inertia ඒකෙන් අපිට single page මේ application එකක් විදිහට අපේ application එක හදා ගන්න පුළුවන්. ගොඩක් අර කම්ප්ලෙක්ස් වෙන්නේ නැතුව ඒ කියන්නේ ඇප් දෙකක් හදලා API හදලා එහෙම විකාර කරන්නේ නැතුව අපිට මාරම ලේසියෙන් මේ අපිට මේක හදා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි මෙයාලගේ මෙතන කියන්නේ. මට නිකන් ඕක තමයි මෙතන කියන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක අර තියෙන්නේ ඉතින් ඔය normal හැදෙන ෆයිල් ටික තියෙන component මේ view files ටික ඊට පස්සේ layout මේ ටික pages ඒ ටික තමයි මේ තියෙන්නේ. හරි. ඒක අපි ඉස්සරහට හදාගෙන යනකොට බලමු. ඊට පස්සේ හම්බ වෙනවා routes මොනවද මේ routes එක. හරිද? route එකේ මෙන්න මෙතන මේ තියෙන නිකන් අපේ මේ dashboard route එක මේ තියෙන්නේ ඒක හරි. මේ dashboard route එක තියෙන්නේ ඊට පස්සේ ඩෑෂ්බෝඩ් රවුට් එක ඊට පස්සේ අර අපිට ගිය හෝම් පේජ් එකේ රවුට් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙතන තමයි රවුට් හදන්නේ. හරිද? ඊට පස්සේ අපිට මේ වෙන ෆයිල් හදලා අප්ලෝඩ් කර මේකට ඉම්පෝට් කරන්නත් පුළුවන්. එහෙම කරලා තියෙනවා. දැන් මම ඔතෙන්ටිකේෂන් රවුට් එක මේකේ තියෙනවා. හරිද? ඊට පස්සේ කන්සෝල් නෙමෙයි setting එකේ රවුට් එක මේ ෆයිල් එකේ තියෙනවා. ඒක මේ දෙක මෙතන ඉම්පෝට් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන කන්සෝල් මේ .php කියලා දෙන මෙන්න මේක තමයි අපිට කමාන්ඩ්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ටිසන් කමාන්ඩ්. අපි අර ඉස්සලා ගැහුවේ PHP ආර්ටිසන් සර්වර් වගේ අන්න ඒ වගේ එක දේවල් වෙන කමාන්ඩ්ස් අපිට මේකෙදි කස්ටම් කමාන්ඩ් හදන්න පුළුවන්. ඒකට තමයි මෙන්න console.php එක තියෙන්නේ. හරිද? ඒ වගේම මේකේ පුළුවන් අපිට මේ schedule එහෙම දාලා මේ run කරන්න ඒකටත් මේක use කරන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන හැදෙන්නේ නැති ෆයිල් ටිකක් තියෙනවා දැන්. ඒ කියන්නේ අපිට API එහෙම use කරන්න ඕන නම් මේ මෙතන අලුතෙන් api.php කියලා ෆයිල් එකක් හැදෙනවා. ඒ කියන්නේ external API එහෙම හදාගන්න. ඒ කියන්නේ මේක අපි back end application එකක් විදිහට වැඩ කරන්න ඒ විදිහට හදාගන්න පුළුවන්. හරි.
ඊට පස්සේ ස්ටෝරේජ් මේ ෆෝල්ඩර් එක තියෙනවා. ඒකේ ටිකක් තියෙනවා. ඒකේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ මෙන්න ඒකේ බලන්න ඕනේ මෙන්න ලොග්ස් කියන එක තියෙනවා. ඒකේ තමයි අපේ ලොග්ස් ටික තියෙන්නේ. අර අපේ අර කලින් අර මේ ඇප් එක හදපු වෙලේ ඉඳන් අර අපේ ආවේ එරර්ස් ටික ඒ ඔක්කොම එරර්ස් ටික මෙන්න මේකේ ලොග් වෙලා තියෙනවා. හරි. මේ තියෙන ඩේටාබේස් එක නැති එකයි මේ ටේබල් නැති එකයි පේනවද? අර ඒ ටේබල් නෑ, ඒ ඩේටාබේස් නෑ, අර ඇක්සස් නෑ, අර ආපු ටික මේ තියෙන්නේ මේ. ඒ ඔක්කොම එරර්ස් ටික මේකට එනවා. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි එරර් එකක් ආවට පස්සේ ලේසියෙන්ම බලා ගන්න පුළුවන් මේක. හරි. ලේසියෙන් වැඩේ ගැන ඔයගොල්ලෝ කරනකොට මේක ගත්තා. මෙන්න මෙහෙම කරලා ඉවරලා මේක ක්ලීන් කරලා දාන්න. ක්ලීන් කරලා ඉවරලා ඇප් එක ගිහින් ඉවරලා ආයේ එරර් එක මේවා කරොත් එහෙම රයිට් මේක ඔටෝ සේව් නේ. හ්ම්. හරි. මේ මෙන්න හරි මේකක් does not exist. මේක database file at path Laravel test doesn't exist. මෙහෙම එකක් එනවා. ඒක පොඩ්ඩක් බලන්න ඕන මොකද කියලා. Laravel test කියලා නේද අපි database එක හැදුවේ. මේක බලමු මොකක්ද කියලා හරි කවන්න. මේ වදින එරර් එකක් මේ නෑ කියලා. අර SQL Lite එකක් නේද? අනේ හරියට මේක මේවා කරලා රන් කරා නම් හරියනවා. හරි. දැන් හරි මම හිතන්නේ. මේ අර කර ENV එකේ කෑෂ් එකකින් වෙන්නේ නැත්තේ ඒක හරි. මේ සාමාන්‍යයෙන් ENV එකේ මොකක් හරි ලොකු චේන්ජ් එකක් කරාට පස්සේ මේ ඇප් එක රීස්ටාර්ට් කරනවා නම් හොඳයි. මේ එතකොට අර ලේසි වැඩේ නැත්තම් අර ඔය වගේ එකක වෙන්න පුළුවන්. මේ අර මේගොල්ලෝ අර කෑෂ් තියාගන්නවා. ඒකයි එහෙම වෙන්නේ. හරි. ඒක කොට මතක තියාගන්න. හරි. මේ ලොග් එකේ තමයි ලොග්ස් ටික වදින්නේ රෑ ලොග්ස් ටික. හරිද? ඊට පස්සේ මේ ෆ්‍රේම්වර්ක් එකේ ඩීටේල් මේවා ටික මෙතන තියෙන්නේ. ඒක ඇතුලේ ඔයාලට මොකක්ද කරන්න දෙයක් නැහැ. මේක ඇතුලේ මොකක්ද වෙනස් කරන්න එපා. ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකේ කෑෂ් එකම මේක ඇතුලේ තියාගෙන ඊට පස්සේ මෙන්න මේ ඇප් එක ඇතුලේ අර මං කිව්වේ අර මොනවද මේ අර අපිට අර මේ ඉමේජ් එහෙම අප්ලෝඩ් කරනකොට ඒවා අපි දාගන්න පුළුවන් කියලා. ඒවා මේ පබ්ලික් එකේ පුළුවන්, ප්‍රයිවට් එකේ පුළුවන් ඕනේ එක. හරිද? මේ මෙන්න මේකෙත් මේ ස්ටෝරේජ් එකේ ඇප් එකේ පබ්ලික් ෆෝල්ඩර් එකට අපිට ඇක්සස් හදන්න පුළුවන් එළිය කට්ටියට. හරිද? ඒ හින්දා අර ඇක්සස් කරන දේවල් අපිට ඕන මේකට දාන්නත් පුළුවන්. ඒකයි අපි සමහරකට ඉමේජ් එහෙම මේක ඇතුළට මේ අප්ලෝඩ් කරන්නේ. හරි ඉතින් මේ ප්‍රයිවට් එකෙත් අපි අර එක දේවල් අප්ලෝඩ් කරන ඒවා ඊට සමහරකට කස්ටම් ලොග් හදන ඒවා ඒ වගේ දේවල් අපි තියාගන්න. ඒක අර එක ඇප් අනුව වෙනස් වෙනවා. හරිද? හරි. හරි ඊට පස්සේ ඒක තියෙනවා. ඊට පස්සේ මේ ටෙස්ට් කේස් එහෙම අපි ලියනකොට මෙන්න මේකේ තමයි ලියන්නේ. හරිද? ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒක ලොකුවට දැම්ම ඕනේ නැහැ. ඊට පස්සේ මේ වෙන්ඩර් ගැන මම කතා කරා. හරි. හරි. මෙන්න මේ ටික තමයි Laravel app එකේ ඕගොල්ලන්ට බේසික් ඒ කියන්නේ අර Laravel app එක ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ෆයිල් විදිහට ෆයිල් සහ ෆෝල්ඩර්ස් විදිහට මෙන්න මේ ටික තමයි තියෙන්නේ. හරිද? අපි මේ ගත්තොත් එහෙම ඒ ටික. හරිද? හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු එතකොට අපි මේකේ මේ මම හදන්නේ සම්පූර්ණ අපි මේ පොඩි CRUD ඇප්ලිකේෂන් එකක් එක්කලා කොහොමද මේක මේ අපි ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ කොහොමද වෙබ් ඇප් එකක් හදාගන්නේ ඒ කතන්දරේ හරිද ඒකට අපි ඊළඟ වීඩියෝ එකෙන් පටන් ගමු මේ මම දැනට මේකේ ෆෝල්ඩර්ස් ටික සහ ෆයිල්ස් ටික ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා හිතනවා හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු